Hello everyone, welcome to my YouTube channel. ඉතින් මම අද ඔයාලට අරගෙන ඉන්නේ Temu unboxing video එකක්. මම Temu එකකින් නම් ඇත්තටම order එකක් දාන්නේ නැහැ කීමයි හිටියේ. ඒ වුණාට මට දාන්න හිතුණා. ඉතින් Temu app එකෙන් order එකක් දාන්නේ කොහොමද කියලා මම ඔයාලට video එක ඉස්සරහට කියලා දෙනවා. app එක download කරන තැන ඉඳලා අපි card එකෙන් payment කරන තැන වෙනකම්ම. ඉතින් video එක දිගටම බලන්න. එහෙනම් අපි යමු unboxing video එකට. ඉතින් මට පාර්සල් එක හම්බ වුණා. මට පාර්සල් එක එන්න තිබුණේ මාර්තු 27 ඉඳලා අප්‍රේල් 4 වෙනකම්. ස්කයිනෙට් එකෙන් තමයි එන්න තිබ්බේ. මට හම්බ වුණා අප්‍රේල් 1 වෙනිදාදී. ඉතින් ඕපන් කරලා බලන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔක්කොම items හරි අතයි තමයි දැම්මේ. ඊළඟ මේක white color එකෙන් තමයි දැම්මේ. මේකනේ 500 ගානක් රුපියල්. හොඳ ක්වොලිටි එකක් හොඳයි. ප්‍රයිස් එක කියලා. මම ස්ටෝරේජ් බාස්කට් එක ගන්නවා. ඒකුනේ රුපියල් 400 ගානයි. මේක මම ගොඩක් මේ shops වල හොය හිටියා. ඒ වුණාට මට හම්බ වුණේ නැහැ. 400 ගාන මේකුනේ. අපි බලමු. ඊපස්සේ තියෙනවා earring set එකක්. මේක රුපියල් 354යි ඉන්නේ. මේකේ පෙයාස් මම හිතන්නේ 7ක් තියෙනවා. ඉතින් හයක් තියෙනවා. මේකුනේ රුපියල් 354. ඒ කියන්නේ එකක් වෙන්නේ රුපියල් 50ක් 60ක් වගේනේ. ඉතින් අපි shop එකකින් ගන්න ගියොත් එකක් තනි එකක් රුපියල් 400ක් විතර වගේ වෙනවනේ. මම හිතනවා ඉතින් මේක ප්‍රයිස් එකට වැඩි කියලා මේ කලර්ස් නයි යයිද දන්නේ නැහැ හැබැයි. ඒක දන්නේ නැහැ. අපි එකක් දාලා බලමු. මේ තියෙන එහෙම තමයි තියෙන්නේ. ඊපස්සේ තියෙනවා මේ මස්කාරා එකක් මම දැම්මා. මේකුනේ රුපියල් 100 ගන්න. මේ shop එකෙන් ගන්න කිව්වොත් අපි රුපියල් මම හිතන්නේ මස්කාරා රුපියල් 500ට වැඩියෙන් කොහොමද? ඒක cute. මේ තියෙන ක්වොලිටි එකත් හොඳයි ඇති කියලා මම හිතනවා. රුපියල් 100 ගානේ යකුනේ. ඒ කියුට්. ඒ තියෙනවා. මම මස්කාරා එකම තව එකක් දැම්මා. 100 ගානක් වුණ හින්දා. ඊට පස්සේ ආයෙත් මේ වැස්ලින් එක ඇත්තටම මට වැස්ලින් එකක් තිබුණා ලිප්ස් එක ගන්න මේ
රෝස පාට එකක් තිබුණා. නිසා මෙන්න මේක දැම්මා. මේක හොඳයි මේ lips වලට හොඳයි. ඊට පස්සේ අපේ eyebrows eyelashes පස්සේ මේ වැලමිට කළු වෙලා තියෙනවා නම් ඒ හැම දෙයකටම හොඳයි නේ වැස්ලින්. චූටි එකක් මේකනේ රුපියල් 300 ගාණක් මට මතක විදියට. පස්සේ ආයෙ දැම්මා මෙන්න මේ earrings දෙක. මේක නම් උනේ 100 ගාණක් මම හිතන විදියට. කොද්දි ගන්න. ආර පිටිපස්සේ කෑලි දෙක. මේ තියෙන. ඒක තව දෙකකුත් තියෙනවා. මම හිතන්නේ වැඩියෙන් දෙකක් තියෙනවා. ඒකට ලස්සනයි කියුට්. මේකුනේ 100 ගාණ. ඒක ලස්සනයි. ඊට පස්සේ තියෙනවා අන්තිමට ටීෂර්ට් එකක් දැම්මම ඇඳුම් නම් එකයි දැම්මේ ෂුලර් නැතිඳ ක්වොලිටි එක හොඳයි කියලා. මේකුනේ රුපියල් 700 හරි 700 ගාණක් මට මතක විදියට. සයිස් එකක් ඇති මම හිතනවාට. මම දැම්මේ මීඩියම් සයිස් තමයි. ක්වොලිටි එකත් හොඳයි රෙද්දේ. ෂේප් එක මම හිතන්නේ අර ලොකු කාලයක් අඳින්න පුළුවන් කියලා. ඒ වුණාට හොඳයි. ඒ ගානට අනුව ප්‍රයිස් එකට ප්‍රත් මම ඔයාලට මේ ඇප් එකෙන් ඕඩර් කරද්දී තියෙන තව වැදගත් දේවල් ටිකක් මේක මම කියන්නම්. මේ ඇප් එකෙන් ඕඩර් කරන්න අපේ ටෝටල් අයිටම්ස් වල එකතුව රුපියල් 2900 ගානකට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. ඒ වගේම මේකේ ටැක්ස් නැහැ, shipping fee එකක් නැහැ. අපි කාඩ් ඩීටේල්ස් සෙට් කරාට පස්සේ පේමන්ට් එක කරන්න අපිට ඕන නම් කාඩ් ඩීටේල්ස් ඉරේස් කරලා දාන්නත් පුළුවන්. ස්ට්‍රීට් බිල්ඩින් නේම් මේවා ඔයාලගේ ඩීටේල්ස් ඇතුළත් කරද්දී හරියටම දාන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් subscribe කරලා like එකක් දාලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. අපි යමු එහෙනම් දැන් order එකක් දාන්නේ කොහොමද කියලා බලන්න. මේ වෙද්දී ගොඩක් අය දන්නේ නැති order එකක් දාන්නදී ඒ උනාට මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවනම් මම එයාලට වැදගත් වෙන්න කියලා කියන්නම්. ඔයාලා Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා search bar එකෙන් තෙමු කියලා search කරලා තෙමු app එක download කරගන්න ඕනේ. app එක open කරගත්තාම මේ වගේ interface එකක් පෙන්නනවා sign in වෙන්න. ඔයාලා කැමති එකක් දීලා sign in වෙන්න පුළුවන්. ඊට පස්සේ notification allow කරන්න හරි don't allow හරි පුළුවන්. ඊට පස්සේ අපිට උඩ තියෙන search bar එකෙන් අපි කැමති දෙයක් search කරලා ඒ වගේ options වලට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට එනවා. අපි කැමති item එක click කරලා ඒකේ තියෙන ඒ වගේ අපිට අවශ්‍ය size එක ඊට පස්සේ අවශ්‍ය items ගන්න දාලා cart එකට add කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ details fill කරන්න මේ වගේ. ඊට පස්සේ අපි cart එකට add කරගත්ත items ටික මදි නම් check out වෙන්න 2900 ගානකට වඩා වැඩි නැත්නම් මේ වගේ ඔයාලට පෙන්නයි තව items add කරගන්න කියලා. මෙතනින් check out වෙන්න ඕනි card details ඊට පස්සේ add කරන්න එනවා. ඊට පස්සේ card details set කරලා payment එක success නම් මේ වගේ පෙන්නයි.